guys, මම ශෂි. මම ගයියා. ඉතින් මේ අපේ පළවෙනි vlog එක අපි දෙන්න දැනට ඉන්නේ ජපානේ. ඉතින් අද අපි දෙන්නට ගොඩක් විශේෂ දවසක්. අපි දෙන්න අද ජපානේ ඉඳලා ලංකාවට යනවා. මේ මම හිතන්නේ අවුරුදු දෙකමාරකින් විතර අපි ලංකාවට යන්නේ. දැන් අපි ඉන්නේ නඩීත එයාපෝට් එකේ. අපි එයාපෝට් එකට කලින්ම ආවා. තාම අපි check in උන්නේ නැහැ. අපි එහෙනම් check in වෙන්න යන්නද? එහෙනම් වීඩියෝ කීප වෙනකම් බලන්න. අපි දැන් මේ ෆ්ලයිට් එකට චෙකින් වෙන පොලිමේ ඉන්න ගම පොලිම නම් ටිකක් ටිකට තිබුණා. ඒක හින්දාම අපිට පොඩි වෙලාවක් ගියා චෙකින් වෙන්න. ලංකාවට යන්න තියෙන සතුට වැඩිකමටම අපි දෙන්න ෆ්ලයිට් එකට පැය ගානකට කලින් එයාපෝට් එකට ආවා. වෙලාවත් ගොඩක් තියෙන හින්දා අපි දෙන්න තීරණය කළා ඩියුටි ෆ්‍රී එක පැත්තේ පොඩි රවුමක් ගහන්න. අපිට චොක්ලට් වගේකුත් ගන්න ඕන වෙලා තිබුණා. ඒ හින්දාම මේ shops වල තියෙන දේවල් බල පොඩ්ඩක් ඇවිත්තා. අපි දැන් අපේ ගේට් එක තියෙන පැත්ත හොයාගෙන මේ යන ගම ෆ්ලයිට් එකට තව වෙලාවක් තියෙන හින්දා හිමින් ඉතින් ගියා. ඔන්න තියෙනවා අපේ ෆ්ලයිට් එක. නරිත ටු කොලම්බෝ අපි යන්නේ ඩිරෙක්ට් ෆ්ලයිට් එකක. පළවෙනි මීල් එක හම්බ වුණා. මේවා වෙජිටේරියන් වුණාට මාරම රසයි, පුදුම රසක් තිබුණේ. අපේ මීල්ස් දෙකටම අපි ගත්තේ වෙජිටේරියන් මීල්ස්. අපි අනුරාධපුරේ යන ඉන්න හින්දා වෙජිටේරියන් කෑම තමයි කෑවේ. මේ අපේ දෙවෙනි මීල් එක මේකත් ගොඩක් රසට තිබුණා.
ෆ්ලයිට් එකේ ආපු ජපන් කට්ටියත් කියනවා ඇහුණා ජපානයේ අහසට වඩා ලංකාවේ අහස ලස්සනයි කියලා. ෆයිනලි අපි ලංකාවට ආවා. අපි දෙන්න මේ වෙලාවේ පුදුම සතුටකින් හිටියේ. ඇගේ හිරිකඩුත් ආවා. ෆ්ලයිට් එක ලංකාවට ලෑන්ඩ් කරපු වෙලාවේ. ඒක මාරම හැඟීමක්. ඇත්තටම මේ හැඟීම හරියටම දන්නේ හරියටම විඳින්නේ පිටරටක ජීවත් වෙන කෙනෙක්ම තමයි. ලෝකෙ කොහෙ ගියත් කොහෙ ජීවත් වුණත් අපේ ලංකාව වගේ නෑනේ. ඔයාලටත් එහෙම නේද? අපි දෙන්නට නම් ලංකාව තරම් වෙන කොහේවත්ම හරියන්නේ නෑ. කොච්චර ජපානයේ හිටියත් හිත තියෙන්නම ලංකාවේ තමයි ඉතින්. කොතනද යන්නේ? මේ නේද? කේ මේ පැත්තට නේ? Excuse me. Nanti ni mana tu? ඔන්න බලන්නකෝ අපි ගෙදර ආව ගමන් මොකද උනේ කියලා. එවෙල නම් අපේ පුංචි පැටව් දෙන්නට අපිව දැකලා පිස්සු හැදිලා වගේ. මේ හිතවල මොන තරම් ආදරයක් තියෙනවද? එයාලා කිසිම ලෝභකමක් නැතුව උතුරන්නම ආදරය අපිට දෙනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ මෙයාලගේ විකාර කෝලම් ටික. ආදරේටනේ මොන උලනවානේ මෙවුලනවා කියනවා. ඔව් මේ වෙවුනනේ. මෙවුලන පාවුවනේ. අර ඉන්න.